සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ බිත්තර වලින් වෙනස්ම රසකට කරියක් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් ඔයාලට වෙනස්ම විදියට බිත්තර කරියක් කන්න හිතෙන වෙලාවට අනිවාර්යයෙන්ම මෙන්න මේ කරිය හදලා බලන්න. දැන් අපි හදන විදිය බලමු. මුලින්ම මේකට අපි බුල්සයි 4ක් හදාගන්න ඕන. මේකට තාච්චියට තෙල් දාලා තෙල් රත් වුණාට පස්සේ බිත්තර එකතු කරගන්න. දැන් ඒක උඩින් ලුණු, ගම් මිරිස් කුඩු ටික ටික ඉහලා විනාඩියක් විතර බැදුනට පස්සේ මේක අනිත් පැත්ත හරවලා තප්පර 30ක් විතර බැදගෙන බිත්තරේ අයින් කරගන්න. දැන් හට්ටියට තෙල් දාලා තෙල් රත් වුණාට පස්සේ අබෑට එකතු කරලා අබෑට පිපිරෙනකන් බැදගන්න. ඊළඟට මේකට පොඩියට කපාගත්ත ලූණු කරපිංචා එකතු කරලා ලූණු ලාවට රන්වන් පාට වෙනකන් බැදගන්න. දැන් මේකට තලාගත්තු ඉඟුරු සුදු ලූණු එකතු කරලා විනාඩි 2ක් විතර තෙම්පරාදු කරගන්න ඕන. දැන් පොඩියට කපාගත්ත තක්කාලි එකතු කරලා මිශ්‍ර කරගෙන මේකට ලුණු, කහ, මිරිස් කුඩු 3-5 එකතු කරලා විනාඩි 5ක් උයා ගන්න. මේකට දැන් වතුර ටිකක් එකතු කරලා හොද්ද නටනකම් උයා ගන්න. මෙන්න මේ වෙලාවේදී අපි කලින් හදාගත්ත බුල්සයි ටික එකතු කරගන්න ඕන. දැන් බිත්තර ටික එකතු කරලා විනාඩියක් විතර උයාගෙන මෙන්න මේ විදියට අනිත් පැත්ත හරවලා මේ බිත්තරේට හොඳට හොදි වදිනකම් උයා ගන්න. මේකට දැන් දිගට කපාගත්ත මිරිස් කරල් එකතු කරලා පියන වහලා විනාඩි 5ක් උයා ගන්න. මෙන්න මේ විදියට තමයි අපේ රසම රස බිත්තර කරිය හදාගන්නේ. ඔයාලත් මෙන්න මේ විදියට හදලා කාලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.